පස්සේ අපිට තියෙනවා කන්දක් නගින්න. ඒකත් නගිනකොට අපට පරිසරයේ තිබ්බ ලස්සන ඔයගොල්ලන්ට පෙන්වන්න කියලා හිතුවා. ඉතින් අපි බලමු අපි කොහොමද මේ හේනට යන්නේ කියලා. ඉතින් අපි යන අතරතුරේදී ඇලවල ඉන්න මාළු, ගස්වැල්වල තියෙන මල්, ඒ වගේම අවට ඉන්න සත්තු අපිට හම්බ වුණා. ඒ වගේම මේ ගමන අපි ගියේ මමයි, නංගි, අම්මයි. අපි මේ ගමන යන්නේ උදේ වරුවක නිසා පඳුරු වල තියෙන පිනිබින්දු හරි ලස්සනට පේනවා. ඉතින් අපි මේ ගමන යනකොට කදුපන්ති, ඇලදොලවල්, ඒ වගේම වෙල්යායවල් පහු කරලා තමයි අපිට යන්න වෙන්නේ. ඒ වගේම අපිට ගස්වල මල් විතරක් නෙමෙයි ගෙඩිත් හම්බ වුණා. අපි පාරේ යන ගමන් කතා කර කර ගියේ මොනවද දන්නවද? අපේ පුංචි කාලේ ගෙවුන හැටි. ඒ කාලේ හරි ලස්සන මතක අපි හැමෝටම තිබුණා. ඉතින් අපි දැන් හේනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට කිව්වේ නෑනේ අපි හේනට ආවේ මොකටද කියලා. අපි ආවේ හේනේ දළු කඩන්න. ඉතින් අපි හේනට ආවේ 8ට වගේ වුණාට අපි හේනේ දළු ටික කඩලා ඉවර වෙනකොට 2-3 වගේ වුණා. අපි දළු ටිකත් කඩලා ඒ ටික දළු ලොරියට කිරලා අපි ගෙදර ආවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.